අතරමං වෙලා වගේ හැඟීමක් හිතට දැනෙනවද මිත්‍රයා? අහන්න. ජීවිතේ විවිධ අවධි අපිට ගෙවන්න සිද්ධ වෙනවා. හොඳම අවධි වගේම නරකම අවධිත්. හොඳටම හොඳයි කියලා හිතපු නරක අවධි. අපෝ කියලා හිතපු මාර හොඳ අවධි. ඔය මොන අවධිය මුණ ගැහුණත් ඔයාට මට අපි හැමෝටම ඒ අවධිය තුළ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ආයෙත් කියනවා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මොකද ජීවිතේ හිමි වුණ නිසා තමයි නරකම සිද්ධි වගේම හොඳම සිද්ධි හම්බ වෙන්නේ. ඔයාගේ මේ ජීවත් වීම ASCII ඔයාගේ හොඳම ගතිගුණ වගේම ඔයාගේ අවංක තීරණාත්මක මූලදීම් වගේම ප්‍රතිපත්තිගරුක මානුෂීය හැඟීම් පිරිච්ච ඔයාව එක හමු වෙන নানা ප්‍රකාර සිද්ධියකට ඕන වෙච්ච විදියට නම් හිස් කරගන්න හිතන්නවත් එපා ආදරණීය මිත්‍රයා. මෙච්චර සිද්ධි ගොඩකට මුණ දුන්නට පස්සෙත් මුණ දෙන ASCII පරිස්සමෙන් හොඳ ඔයාව ජීවත් කරවන ඔයාට ඉතින් ස්තුතියි ආදරණීය මිත්‍රයා ඔයාට ස්තුතියි.